මගේ අත අල්ලගන්න කවදාවත් ඔබ වරදින්නේ නැහැ ඔබේ අම්මා. අය නිර්මලව පිළිසිඳුණා. ඒ නිර්මලත්වය තුළ ජීවත් වෙන්න ඔබගේ මගේ ජීවිතේ මගේ ආදර ප්‍රේමාන්තනේ ආයිත් කියනවා කොන්තේ පෞද්ගලික පර්සනලි පෞද්ගලික කොන්තේ කියන කෙනෙක් වෙන්න පවුලක් විදිහට කොන්තේ කියන පවුලක් වෙන්න අනිත් අඩුපාඩු ඔක්කොම අය ජේසුස් ගාවට අරගෙන යයි. හැබැයි යකාට ඔබත් එක දෙගා නටන්න බෑ. යකාට කටහොට දාන්න බෑ. අම්මා ඉන්න තැන උට පෙන්වන්න බෑ. ඒකයි ඌ මුලින්ම කරන්නේ අම්මා වහක් කරන එක. ඔබගේ ජීවිතේ අම්මා වහක් කරායින් පස්සේ ඔබව ලස්සනට හොඳ දේවල් පෙන්න හැබැයි ඔබව අගාධයට අරගෙන යන්න උට හරි සූක්ෂමව පුළුවන්. ඒ නිසා තමයි අම්මා ඔබගේ ජීවිතේ ඉන්න ඕනේ. අම්මා ඔබගේ ජීවිතේ රැජින වෙන්න ඕනේ. මෙන්න ඔබේ අම්මා ඒ අම්මව බාර ගන්න පිරිසිදු ජීවිතයක ශුද්ධවන්තයෙක් වෙන අරගලයක ඔබ මම ජීවත් වෙන්න. ඔබට බැරි නෑ. ඔබ මම හැමෝම ශුද්ධව නොකැලැල්ව ඉන්න ටාගට් එකක් තියෙනවා. ඒ ශුද්ධවන්තයෙක් වෙන ටාගට් එකක්. මගේ ප්‍රේමවන්තයනි අගස්තුනේ මුනිත්තුමා ශුද්ධවන්තයෙක් උනේ ගැහැණු සොඬෙක් වෙලා වුමනයිස් කෙනෙක් වෙලා මරිය මග්දලේන ශුද්ධවන්තයෙක් උනේ යක්කු 7 දෙනෙක් ඇඟේ ගොඩ බාගෙන ඉඳගෙන මගේ ප්‍රේමවන්තයනි සකේවුස්ලාගේ ජීවිතවල ස්වාමීන් රිංගුවා. මගේ ප්‍රේමවන්තයනි පියතුමෙක් හිටියා. ඔහු ඇවිල්ලා සාතන්ට නමස්කාර කරපු කෙනෙක්. ඔහු ශුද්ධවන්තයෙක්. සල්ලාලේ ශුද්ධවන්තය වුණා. පල් හොරුෂ දෙපැත්ත දකුණු පැත්තේ ඩිස්මස් කියන්නේ පල් හොරෙක් මංකොල්ලකාරයෙක්. එයා ශුද්ධවන්තයෙක් ස්වර්ගයට මුලින්ම ගිය. ඔබට මගේ කැඳවීම මෙතනයි තියෙන්නේ. ශුද්ධවන්තයෙක් වෙන්න. ඒ ශුද්ධවන්ත ගමනේ අම්මා මහ පතාක යෝධයෙක් ඔබගේ මගේ ජීවිතේ. ඒ අම්මව ඔබගේ අම්මා කරගන්න. ඒ අම්මව ඔබගේ අම්මා කරගෙන මේ ගැඹුරු ගමනට යන්න අපි මුලපුරමු. මගේ ආදර ප්‍රමාන්තනේ